එතකොට අපි මොනවා හරි ද්‍රව්‍යයකට තාපය දෙනකොට ඒකේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම අපි තාපය අඩු කරනකොට ඒක සීතල වෙනවා. හරි. එහෙනම් කට්ටියම පොත් අරගෙන ලියාගමු දැන්. නිසල් මම දැන් ආපු වෙලේ ඉඳන් බලාගෙන හිටියේ. පාඩම අහගන්නේ නැතුව මොනවද දෙන්නත් එක්ක කුරුටු ගන්නෙ? කො ගන්න බෑ. මොකද්ද ළමයෝ මේකේ තේරුම? උගන්නන වෙලාවේ කම්පියුටර් ඇඳන්ද හැරෙනවද? ඉස්සර හොඳට ඉගෙනගත්ත දරුවෙන්නේ. මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? නිසල්ලගේ අම්මේ වැඩ කරන්න බැරි ළමයි දෙන්නෙක් නම් ඔන්න අපිට කිව්ව හැකි මේ ළමයි ඉගෙන ගත්තේ නැතත් සෙල්ලමට හරි දක්ෂ ඇති කියලා. හැබැයි ඉස්සර ඉඳන් මේ ළමයා හොඳට වැඩ කරන් ආපු ළමයි. දැන් මේ වෙන වැඩ කරන්නේ. මම මේ විදිහට කියන අන්තිම පාර. ආයෙමත් මේ විදිහට මැඩම් ළගෙන් මට කම්ප්ලේන් එන්න බෑ. තේරුණාද පුතාට? ඔව් ප්‍රින්සිපල් මැඩම්. සෝරි මැඩම්. අනේ සමා වෙන්න මැඩම්. මාත් ගෙදර ගිහින් දරුවාට පොඩ්ඩක් අවවාද කරන්න.